ගෙදර මීයෝ ඉන්න එක ලොකු කරදරයක් නේද? හැබැයි විෂ රසායනික දේවල් පාවිච්චි නොකර කිසිම සතෙක්ට හිංසාවක් නොවන විදිහට ස්වභාවිකවම මේ ප්‍රශ්නට විසඳුමක් හොයාගන්න පුරුවන් ක්‍රම ගැන තමයි අපි අද මේ විග්‍රහයෙන් කතා කරන්නේ. හිතන්නකෝ ගෙදර නිස්කලංකව ඉල්ලකොට එකපාරටම මියෙක්ව දැක්කොත් අන්න ඒ හැඟීම ඒ අපහසුතාවය අපි කවුරුත් දන්නවනේ. අන්න එතකොට තමයි මේකට ඉක්මන් විසඳුමක් ඕන වෙන්නේ. ඉතින් මේකෙදි අපි අවධානය යොමු කරන වැදගත්ම දේ තමයි විෂ සහිත රසායනික ද්‍රව්‍ය වලින් සම්පූර්ණයෙන්ම ඈත් වෙන එක. මොකද ගෙදර ඉන්න අපේ අයට විශේෂයෙන්ම පොඩි දරුවන්ටයි සුරතල් සතුන්ටයි කිසිම හානියක් වෙන්න බෑනේ. අපි බලමු ආරක්ෂිත ස්වභාවික විසඳුම් මොනවද කියලා. හරි. එහෙනම් අපි යමු පළවෙනි කොටසට. මීයන්ගේ තියෙනව නේද අතිශයින්ම ප්‍රබල සුවඳ දැනීමේ හැකියාවක්? අන්න ඒ හැකියාවම එයාලට විරුද්ධව පාවිච්චි කරන්නේ කොහොමද? බලමු. හරි. පළවෙනිම සහ මං හිතන්නේ සුවඳම ක්‍රමය තමයි පෙපර්මින්ට් තෙල්. දැන් ඇයි මේක වැඩ කරන්නේ? මීයන්ගේ නහය හරිම සංවේදී. පෙපර්මින්ට් වල තියෙන ඒ සැර මෙන්තෝල් සුවඳ එයාලට දරා ගන්න බෑ. ඒක එයාලට ලොකු වදයක්. හදාගන්න එකත් හරිම ලේසි. පිරිසිදු පෙපර්මින්ට් තෙල් බිඳු 10ක් 15ක් විතර වතුර කෝප්පයකට දාලා ස්ප්‍රේ බෝතලයකට දාගන්න. ඊට පස්සේ මීයන් එන්න පුළුවන් කියලා හිතන තැන් තියෙනවනේ. මුළු බිත්ති අයින අන්න ඒ තැන් වලට හොඳට ස්ප්‍රේ කරන්න. ඊටත් වඩා හොඳ ප්‍රතිඵලයක් ඕන නම් පුළුන් බොල ටිකක් මේ තෙල්වල පොඟවලා කබඩ් ලාච්චු වගේ තැන්වල තියන්න. හැබැයි එක දෙයක් මතක තියාගන්න ඕන මේ සුවඳ ටිකෙන් ටික අඩු වෙන නිසා දවස් 2-3කට සැරයක් අනිවාර්යෙන්ම ආයෙත් ස්ප්‍රේ කරන්න. ඊළඟට හැම ගෙදරකම වගේ තියෙන දෙයක් විනාකිරි. සුදු විනාකිරි සහ වතුර සමාන ප්‍රමාණවලින් ඒ කියන්නේ එකට එක අනුපාතයට මිශ්‍ර කරලා ස්ප්‍රේ බෝතලයකට දාගන්න. විනාකිරි වල තියෙන ඒ ඇසිටික් ඇසිඩ් සුවඳ තියෙනවනේ ඒක මියන්ට දරා ගන්න බැරි තරම් සැරයි. ඒකින් මියන් යන පාරවල් කවුන්ටර් වගේ මතු පිටවල් වලට ඉසින්න. මේකෙන් වෙන්නේ මියන්ව පළවා හරින එක විතරක් නෙවෙයි එයාලා ගමන් මාර්ගවල දාලා යන සුවඳ සලකුණුත් නැති වෙලා යනවා. ඒකත් ලොකු වාසියක්. දැන් තියෙන්නේ හරිම සරල ඒ වගේම දිගු කාලයක් පවතින ක්‍රමයක්. වියලි පෙපර්මින්ට්, ස්පියර්මින්ට්, කරාබුනෙටි එහෙමත් නැත්නම් බේකොළ වගේ සැර සුවඳ දේවල් ටිකක් අරගෙන පොඩි රෙදි මල්ලකට හරි පරණ මේසයකට හරි දාලා හොඳට ගැට ගහන්න. මේවයින් නිකුත් වෙන සැර සුවඳ නිසා මියෝ ළඟටවත් එන්නේ නැහැ. ඊට පස්සේ මේ පැකට් පැන්ට්‍රි, ලාච්චු, අල්මාරි වගේ තැන් වලින් තියන්න. මාසෙකට සැරයක් අලුත් සලාම ඇති. කොච්චර ලේසිද නේද? මේ ක්‍රමය නම් ටිකක් සැරයි. ඒ නිසා ගොඩක් පරිස්සමෙන් පාවිච්චි කරන්න ඕන දෙයක්. ඇමෝනියා. ඇමෝනියා සුවඳ මීයන්ට දැනෙන්නේ එයාලව දඩයම් කරන සතෙක්ගේ මුත්‍රා සුවඳක් වගේ. ඉතින් එයාලට ලොකු අනුතුරුදායක හැඟීමක් එනවා. කරන්න තියෙන්නේ බෝතල් මූඩි වගේ පොඩි භාජනවලට ඇමෝනියා ටිකක් දාලා මීයන් නිතරම ගැවසෙන තැන් වලින් දින එක. හැබැයි මෙතන තියෙන අතිශයින්ම වැදගත් කාරණය තමයි ආරක්ෂාව. ඇමෝනියා පාවිච්චි කරනකොට ඒක කුඩා දරුවන්ගෙන් සහ සුරතල් සතුන්ගෙන් අනිවාර්යෙන්ම ඈත් කරලා තියන්න ඕන. ඒ වගේම මතක ඇතුව හොඳින් වාතාශ්‍රය ලැබෙන තැන්වල විතරක් පාවිච්චි කරන්න. හොඳේ. සුවඳ පාවිච්චි කරලා මීයන්ව පළවා හරින එක පැත්තක්. දැන් අපි බලමු යාලා ගිය ඇතුළට එන එක සම්පූර්ණව නවත්තන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ භෞතිකවම ඇතුල් වෙන තැන් වහලා දාන එක. මේ වෙඩේට තියෙන හොඳම දෙයක් තමයි වානෙල් ලොම් එහෙමත් නැත්නම් ස්ටීල් වූල්. දැන් මියන්ට ගොඩක් දේවල් හපලා කඩන්න පුරුවන් දත් තිබුණාට ස්ටීල් වූල් වල තියෙන ඒ රළු තියෙනු කෙන්දි නිසා එයාලට ඒක කවදාවත් හපලා ඇතුළට එන්න බැහැ. ඒක ඊටාම ඵලදායී භෞතික බාධකයක්. ඉතින් කරන්න ඕන දේ තමයි ගෙදර වටේම පොඩක් හොඳට පරීක්ෂා කරලා බලන එක. බට වටේ යත්තිවාරමේ බිත්තිවල තියෙන හිඩස් හොයන්න. මතක තියාගන්න මීයෙකුට කාසියක් තරම් පොඩි හිඩසකින් උනත් රින්ගන්න බරවන්. ඉතින් හමු වෙන හැම හිඩසක්ම ස්ටීල් වූල් වලින් හොඳට තද කරලා පුරවන්න. ඊටත් වඩා ස්ථිර විසඳුමක් ඕන නම් ඒ උඩින් කෝක් හරි ෆෝම් හරි ගහලා සීල් කරන්න පුරවන්. අපි දැන් මේ සුවඳ නැති ක්‍රම දෙක පොඩ්ඩක් සංසන්දනය කරලා බලමු. එකක් තමයි අපි දැන් කතා කරපු ස්ටීල් වූල්, අනික තමයි අල්ට්‍රාසොනික් නිවාරක. ඒ කියන්නේ මීයන්ට විතරක් හේන අධිසංඛ්‍යාත ශබ්දයක් නිකුත් කරලා එයාලව පළව හරින ඉලෙක්ට්‍රොනික උපකරණ. මේ දෙකේ වෙලස බලන්න. ස්ටීල් වූල් කියන්නේ භෞතික බාධකයක්. ඒ කියන්නේ මීයන් ඇතුළට එන එක නවත්තනවා. අල්ට්‍රාසොනික් නිවාරක කියන්නේ සංවේදී බාධකයක්. ඒ කියන්නේ මීයන්ට ඉන්න බැරි අපහසු පරිසරයක් හදනවා. ස්ටීල් වූල් සවි කරන්න ටිකක් මහන්සි වෙන්න ඕන. හැබැයි අල්ට්‍රාසොනික් උපකරණයක් ප්ලග් එකට ගැහුවම වැඩේ ඉවරයි. හරි. දැන් අපි කතා කරමු දීර්ඝකාලීන ක්‍රමෝපාය ගැන. ඒ කියන්නේ මියන්ට gedara කිසිම ආකර්ෂණයක් නැති තැනක් බවට පත් කරන්නේ කොහොමද කියන එක. ඇත්තටම මේක තමයි හොඳම වැළැක්වීමේ ක්‍රමය. මේ පුරුදු ටික තමයි ඇත්තටම දිගුකාලීන විසඳුම. මොකද මියන් ගෙදරකට එන්නේ ප්‍රධාන දේවල් තුනක් හොයාගෙන එන්නේ. කෑම, වතුර සහ හැංගෙන්න තැනක්. අපි ඒ තුනම නැති කළොත් එයාලට එන්න හේතුවක් නැහැ.
ඉතින් කෑම වර්ග වාතයේ නොවදින භාජනවල දාන්න, කෑම කුඩු, ඉඳුල් වගේ දේවල් වහාම පිරිසිදු කරන්න, සුරතල් සතුන්ගේ කෑම රැට එළිය තියන්න එපා, වතුර බිඳු වැටෙන බට අලුත් වැඩියා කරලා නිදාගන්න කලින් සිංක් එක වේලන්න. ඒ වගේම අනවශ්‍ය බඩු ගොඩ ගහන එක අඩු කරන්න. මොකද මීයන්ට හැංගෙන්න නියම තැන් läගෙන්නේ එතකොටයි. හරි එහෙනම් අවසාන වශයෙන් අපි බලමු මේ ක්‍රම ඇත්තටම ක්‍රියාත්මක වෙන්නේ ඇයි සහ මීට වඩා දෙයක් කරන්න අවශ්‍ය නම් මොකද කරන්න කියලා. මේ පිටුපස තියෙන විද්‍යාව හරිම සරලයි. මීයන්ට තිරෙන්නේ අතිශයින්ම සංවේදී නාසයක්. එයාලා ගමන් බිමන් යන්න, කෑම හොයාගන්න, අනතුරු වලින් බේරෙන්න මේ හැම දෙයකම ගොඩක් වෙලාවට රඳා පවතින්නේ සුවඳ මත. ඉතින් අපි පාවිච්චි කරන මේ සැර සුවඳවල් වලින් වෙන්නේ එයාලගේ මේ වැදගත්ම සංවේදනයේ යටපත් වෙන එක. එතකොට එයාලට ව්‍යාකූල අනාරක්ෂිත හැඟීමක් ඇති වෙනවා. අන්න ඒ නිසා තමයි එයාලා එතනින් පැනලා යන්නේ. මේ ස්වභාවික ක්‍රමවල තියෙන වාසි තමයි එකක් නිවැරදිව භාවිතා කළොත් පවුලේ අයට සහ සුරතල් සතුන්ට ආරක්ෂිත වීම, ඒ වගේම පරිසර හිතාකාමී වීම. අනික් කාරණේ තමයි සාමාන්‍යයෙන් ගෙදර තියෙන දේවල් වලින් අඩු වේදමකින් කරගන්න පුරවන් වීම, ඒ වගේම නඩත්තු කරන්නත් හරිම ලේසි. හැබැයි එක දෙයක් පැහැදිලිව මතක තියාගන්න ඕන මේ ක්‍රම වඩාත්ම ඵලදායී වෙන්නේ මීයන් එන එක වළක්වා ගන්න සහ පොඩි මීයන් ප්‍රශ්නකට විතරයි. හැබැයි ගෙදර මීයන් ගහනේ ගොඩම වෙඩි නම්, ඒ කියන්නේ බරපතල තත්වයක් නම්, එතකොට මානුෂීය සජීවී උගුල් ගැන හිතන්න වෙනවා. මේ උගුල් වලින් මීයන්ව පණ පිටින් අල්ලලා ගෙදරින් ගොඩක් ඈත තැනකින් නිදහස් කරන්න පුළුවන්. ඉතින් මේ ක්‍රම ඔක්කොම ගැන දැනගත්තට පස්සේ Tamanගේ නිවස මීයන්ගෙන් තොර සුරක්ෂිත තැනක් කරගන්න ගන්න පළමු පියවර කුමක්ද? ඒ ගැන හිතලා අදම ක්‍රියාත්මක වෙන එක තමයි වැදගත්ම දේ.